Welcome back to Saveria. ඉතින් කොහමද කට්ටිය? ඉතින් මේ ලොකු දවසකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. අද අපි කරන්න යන්නේ පරණ ටීවී එකක් ටිකක් බලන්න යන්නේ. හරිද? බලමු මේවා 1900 ගණන් වල නෙවෙයි. හරිද? 2015 විතර. මම හිතන්නේ 2015 විතර. ඒ වගේ 2015 උඩ වගේ ඇඩ් ටිකක් තියෙන්නේ. හරිද? කොහොම හරි මේ බලමු. මතකයිද කියලා බලමු. ටීවී එකක් ටික මතකයිද කියලා බලමු. කීයක් බලලා තියෙනවද බලමු. දැන් කීයක් බලලා තියෙනවද නෑ නේ. හරි අපි බලමු. කතා කර ඇති අපි වීඩියෝ එකට. අදවත් මම ගිරව කතා කරාද? පැටියෝ ඔයාටත් කෑල්ලක් කවන්න. මේ ග්‍රීන් එක රෙඩ් එක මේ ගොඩක් පාරන නෑ මං හිතන්නේ. මේ ගොඩක් පාරන නෑ මට මතකයි මේ ඇඩ් එක මම බලලා තියෙනවා. ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් දැන් රසෙනුත් මුල් තැන. අලුත් එක හරි රසයි නේද පෙත්තෝ? මේ අර බීම කුඩුද MD කෝඩියල් එක මං හිතන්නේ මේක. මේ ගසේ බොහෝ අද්දේඩිය තනි දොඩන් තිබේ. හඳුන්වාදන MD Orange Delight. දොඩම් රස නියමයි. පැහිලා ඉදිලා බිමට නැවිලා බර වෙලා yes කොහමද හරිනේ itch and then ටී බලලා දින පොඩි කාලේ මතකයි I scratch it. I can't risk the scars. Scars attract questions. මේක මොකක්ද That's worse than living ලක්ෂ with බන්ද itch. So නෑ simple for living with this irritating itch. Like you, like many other women out there who have accepted මේක ලාවට මතකයි defects your මොකක් කරේ quality බොඩි of ලෝෂන් life එකක් කරේ is ක්‍රීම් එකක් කරේ not part of it. Vaseline වෙල් Advanced නෑ restores වැස්ලි very dry skin in 5 days. That's කොහොමද? the හරි. restoring power of Vaseline. බලලා තියෙනවා යා පොඩි ටී බලලා තියෙනවා ඒත් ගෝල්ඩන් ග්ලෝ එකකට ඔය බොඩි ලෝෂන් මැච් වෙනවද? අවුවට අව පැහැවෙන ශ්‍රී ලාංකික මේ තරග වෙන්න ඇද්ද තරගෙම එකක් වෙන්න ග්ලෝ පර්ෆෙක්ට් බොඩි ලෝෂන්. වෙල්වෙට් එක රන් පැහැයෙන් එසැනින් දිතුලන්න. ඕනම් පොඩි කාලේ ගාලා තියෙනවා ඉස්සර නයිස් ඕවාගේ ඔය જાතිය වෙන එකක් හැබැයි මම මතකයි අපේ ගෙදර තිබ්බා අපි කවදායි තඹ වෙන්නේ? මේකේ දීලා තියෙනවා මේ අවුරුදු චාරිත්‍ර සීන් එක මොකක්ද ඔය? මේ යාළුවෙක්ගේ පොතක්. අවුරුදු චාරිත්‍රයෙන් පස්සේ ඕනම වෙලා. ඒ කියන්නේ අතුරුපස මේක මතකයි ඈ චාරිත්‍ර ගැන. මතකයි එතකොට ඔය අතුරුපස මොකද්ද චාරිත්‍ර මේ අයිස්ක්‍රීම්. අර ක්‍රීම් සෝඩා Elephant House ice cream. අතුරු පස චා. එලිෆන්ට් හවුස් දුවගේ යාළුවා ගෙන ආපු අයිස්ක්‍රීම් එක හරි හරි ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද වරදිනවනේ කවන්නේ මේක ක්‍රීම් එක කරන්න මොනවද ඒ ලොවෙත් මතකයි ඈ මොනවද? මේක මතකයි මේ තියෙන්නේ බඩු? මේ බිස්කට්. ඇයි? ඒවා ගෙදරදි කන්න නෑ. මේවා යද්දි පන්තියේදී බස් එකේදී කෝච්චියේදී ළඟම තියාගෙන කන්න. බස් එකේ ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ළඟම තියාගෙන කන්නනේ ගමනට රසයක. අයියත් එකක් කනවා. 10යි. මේකට පෙට්‍රෝල් ලීටරයක් ගැහුවම යනවා මේ අර බයික් එකක් එක යනවා යනවා කියන්නේ හරියට හරි මේ ඇඩ් එක ඉස්සර අම්මට සිරි පොඩි කාලේ යනවා නෑ කියන හැමදාම කොටම අන්සලස මේක නම් දන්නේ පොඩයි එයා මාව දාලා ගියේ. හැබැයි අවුලක් නෑ. චෙරිටිගෝ SUV එක මගේ එනවා. එයාටල් නේ ඩිසිප්ලින් තමයි වැදගත්. පිටිසලා මේ සිග්නල් යන්නයි කිව්වේ. මේක මතකයි මේ ඇඩ් එක මතකයි සිග්නල් නේද අයියෝ හූනේ. මතකයි දැන නොතැන නැතුව චික් වෙන්නේ දත් අතර කැමරා දුරම කියලායි අපේ අම්මා කියන්නේ. කාලය රන් හා සමානයි කියන්නේ නේ. ඇඩ් එක මොකද්ද ඒ ඇඩ් එක මොකද්ද කියලා කිව්වේ නෑනේ ඒක වැඩක් නෑනේ මෙතනින් දැන් බලමු මෙතනදි තමයි මම මුලින්ම දැක්කේ. බලමු මේකද යා වැඩි අඩෝ මේක නම් බලලා නෑ දැකලා නෑ
ටයර් එකක්ද මොකක් කරේ? නෑ ටයර් එක නෙවෙයි. අන්තිමේ ඔය ටයර් එකක් වගේ හැබැයි. එහාව අමතක කරලා ජොලි ඉන්න. ඊළඟ කෑල්ල තවත් ඇපල් පෆ්. ඊළඟ කෑල්ල තවත් ඇපල් පෆ්. මේ බිස්කට් එක දැන් නෑනේ. ඔකට තව ඇඩ්ඩක් තිබ්බ නේද මේ ඇපල් සුදු ඇපල් ගන්න කියලා සීන් එක. මතකයි ඈ. ගොඩක් වුණාට මතකයි. බලන්න මේක. කිදර වැඩත් එක්ක බිස්නස් එකකුත් ගෙදර අපි දෙන්නගෙම නම් මේ අයිඩියා මේක දන්නවා. මේ තවත් යනවාද මන්ද ටීවී එකේ හිටපු ගම. එහෙනම් අයිඩෙක්ස් ටිකකුත් ඕනේ නේ. අයදෙක්ස් ආයුර්වේදීය ඖෂධ බලයෙන් ඇතුළත ඉදිවීම සමනය කර ශරීරයේ සහනය ලබන්න. අයදෙක්ස් දිවියට නවදිරියක්. නොකිව්වට මොකද තාත්තගේ හිතටත් හරි නෑ. අඩේ මේක නම් මතක මේ නෑ. අවුරුදු කටේ මේක සභාව දැකලා තියෙනවද මන්ද? තමද පුතා? අවුරුදු මේ සිට ගෙදර හිටියා නම් තමයි හොඳ. නෑ නෑ මේක මතක නෑ. බලමු මොකක්ද කියන්නේ. ඒක නම් පට් ඇඩ් එක. මේ අයියා අයියා. ඒ පොඩි ගෝල්ලනේ වීඩියෝ කෝල් ගන්න පුළුවන්ද? අඩෝ. ඔබිටනේ. කපන්න වෙනවා. අනේ අයිය ගොස් ගහපන්. ගොස් ගහ. මේ ඇඩ්ඩයක් බොස් බලලා. ගහ කපන්න වෙනවනම් බලලා නෑ. අපේ ඉඩමින් ගියාට කමක් නෑ. මේ පැත්තෙන් වැට ගහන්න. ලෝකෙ අනිත් අයට වඩා අපි බෙදා මට හදාගන්න සිරියන. ජාතියක්. යකෝ ඒ ගොස් ගහ කපන්න අපරාධ දුකේ බැදී. ඉන්න අපි ශ්‍රී ලංකාවේ මට පුළුවන් කෝක දාන්න. සයිස් එක මෙච්චරයි. ඒත් කතාව මෙච්චරයි. මේක මතකයි. මං කපලා දෙන්න. සුප් කැට. නයිස්. නෑ මොනවද මැගී නේද? මොනවද මන්දව? චිකන් සුප් කැට. එළවලු සුප් අද කැට. කෑම නියමයි. මෙච්චර කැටයකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන්නේ. පුංචි කැටයකින් ලොකු පෙරලියක්. රුපියල් 10 මැගී සුප් කැටේ. අඩෝ මේක ලක්ස්ද සබන් ඇඩ්ඩයක්ද මොකක් හරි ක්‍රීම් එකක්ද නැත්තම් මට හිතෙන විදිහට මොකක් හරි magical bottle that comes apart to adorn you with 4 pieces of iconic jewelry. Sent in 2 wrappers of your favorite Lux variant. මොනවද with your බලමු. name and contact. මේ ඇඩ් එක නම් මතක නෑ මොකක්ද මොනවද බම්බේ මොකක්ද කියලා දෙන්නේ නෑනේ අපි දන්නේ නැද්ද දන්නේ නැද්නේ සමන්නේ බලමු මං විතරනේ පන්ති ඉන්නේ. නයිස්. very nice. අලුත් නිල් රැල්ල මැලිබන් නයිස් බිස්කට්. very nice. මේ නයිස් බිස්කට් අවසාන කඩුල්ල අපේ ජාතිකයන්ට අවශ්‍ය තව ලකුණු දෙකයි. ඔව් වෙන්න පන්දු වේවනවා. උඩ පන්දුවක්. දැවි යනවා මේ අවස්ථාවේ අවාසනාවන්ත අන්දමට පරාජයට පත් වෙනවා අපේ පිට. මේ මොකක් හරි සිග්නල් ටීම් වැඩි වුණාද? ඒ හැපි ගතිය වැඩි කරන නියම චොක්ලට් රසය මැදි කරපු මැලිබන් චොක්ලට් බිස්කට් මැලිබන් චොක්ලට් පෆ් බලාගෙන හැපි චොක්ලට් පෆ් අම්මට සිරි තවත් පට්ටාසයි ඇති නේද සෑන බැලුවා ඇඩ් ගොඩාක් බැලුවා හරිද සෑන ඇඩ් ගොඩක් බැලුවා දවස් 10කට විතර පස්සේ දාන වීඩියෝ එක කරන වීඩියෝ එකක් හරිද එතකොට පොඩි වැඩ ටිකක් තිබ්බා වසුගේ දවස්වල පොඩි සිදුවීම් ටිකක් වුණා ඒකත් එක්ක වීඩියෝ එකක් කරගන්න බැරි වුණා හරිද බලමු මේ ඉස්සරහට වීඩියෝ ගේනවා ළඟ වීඩියෝ දානවා ඉක්මනින් එහෙනම් ඉන් එන්න ජය වේවා